සිත්මල් හැඟුම් පොපියන යාමේ මල් මල් මසම තැන විසිරේවි ආල හැඟුම් සිත් පුකුදාවි මල් සුවඳින් ලොබ නැහැදේවි. Hi යාළුවනේ, welcome back to Travel with Miracle. අද අපි ඔයාලව අරන් යන්නේ කොළඹට ගොඩාක් ළඟින් තියෙන හැබැයි නුවරඑළියටත් වඩා සීතල සැබෑම මීදුම් ලෝකයකට. මේ ස්ථානයට යන්න කොළඹ ඉඳලා කිලෝමීටර් 95ක් 98ක් වගේ දුරකින් තමයි තියෙන්නේ. ඒ තමයි කෑගැල්ල දිස්ත්‍රික්කයේ බුලත් කුහුපිටියේ ප්‍රදේශයේ පිහිටලා තියෙන සුන්දරම ස්ථානයකට තමයි අපි බලන්න යන්නේ. ඔයාලා දන්නවනේ දේදුගල කියන්නේම දියැලි වලින් පිරුණු ලස්සනම පාරාදීසයක්. කතාවක් තියෙනවනේ ලංකාවේ තියෙන සුන්දරම පාරවල් වලින් තුන්වෙනි ස්ථානයේ තියෙන්නේ මේ 12 භාගි පාරට තමයි. අපි උදේම කොළඹින් පිටත් උනේ උදේ පාන්දර 5:00ට විතර තමයි පිටත් උනේ. ඉතින් අපි ඔන්න වෑන් එකකුත් අය කරගෙන යාළුවොත් එක්ක එකට එකතු වෙලා සින්දුවකුත් දාගෙන අපේ ගමන උන්න පටන් ගත්තා. ඉතින් යාළුවොත් එක්ක යන ගමන් ගැන ඔයාලා දන්නවනේ කොච්චර සුන්දරද කියලා. ඉතින් අපි Google Map එකේ map එකක් දාගෙන තමයි මේ ගමන දැන් යන්නේ අපි. අපි උදේම පළවෙනියටම යන්න පිටත් උනේ රුක්මල් ඇල්ල බලන්න තමයි මේ අපි යන්නේ. මොකද කිව්වොත් අපේ ප්‍රධාන ලොකේෂන් එක වෙන්නේ පැලම්පිටිය view point එකට. view point එකට යන්න කලින් අපිට පාර අයිනදීම හම්බ වෙන සුන්දර සහ විශාල දියැලක් තමයි රුක්මල් ඇල්ල කියන්නේ. අපි මේ පාරේ යනකොට අපිට පොඩි පොඩි දියැලි ගොඩාක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන කඳු වැටි බලා ගන්න පුළුවන්. මිහිදුම් ඈත මිහිදුමින් පිරුණු කඳු ඔයාලට දැන් මේ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. කොහොමත් පරිසරයේ තියෙන ඇත්ත සුන්දරත්වය කැමරාවට ගන්න අමාරුයි. ඉතින් ඔයාලා ගිහිල්ලාම බලන්න ඕනේ පරිසරය කොච්චර ලස්සනද කියලා. විශේෂයෙන් කියන්න ඕනේ දේදුගල 12 භාගි පාර ඔයාලා යනවනම් අනිවාර්යෙන් පාර ගැන සැලකිලිමත් වෙන්න. අධික වංගු සහිත පාරක් තමයි තියෙන්නේ. අපි ගියේ වෑන් එකේ. හොඳ පළපුරුදු රියදුරෙක් එක්ක ගියා නම් ඔයාලට පාර නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. වංගු ඉතාම අධිකයි. ඔයාලට මේ Google Map එකේ අරා වුණොත් බලා ගන්න පුළුවන් පාර තත්ත්වය ගැන. පාර නම් කාබට් කරලා තියෙනවා. සමහරක් පොඩි පොඩි තැන්වල ඩැමේජස් තිබ්බා වුණාට අපිට අර පාර තියෙන සුන්දරත්වයත් එක්ක ලස්සනට රස විඳගෙන යන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලා කඳු වගේ පැත්තකට යනවා නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ බයික් වල යන්න කියලා. එතකොට තමයි අපිට ඇත්තම පරිසර සුන්දරත්වය බලා ගන්න පුළුවන්. අපේ මේ ගමනට පැය 2:00 3ක් වගේ කාලයක් ගියා. ඔයාලා යන වේගය අනුව උගලන් යන කාලය තීරණය වෙනවා. අපි චුට්ටක් වේගෙන් ගියා. ඒ වගේම කඳු පැත්තට ගියාම අපිට වේගය අඩු කරගන්න වෙනවා වංගු තියෙන නිසා. ඒ නිසා ඔයාලා යන්න පුළුවන් පාරේ උපරිම වේගෙන් ගිහිල්ලා පරිසරය විඳින්න තියෙන තැන්වලදී හිමින් ගිහලා පරිසරෙත් විඳ ගන්න. ඉතින් අපි මේ වගේ වෑන් එක ස්ලෝ කර කර බලාගෙන යන්නේ ඈත මීදුමෙන් වැහුණු ඒ කඳු දියාවල් තමයි අපි මේ බලාගෙන යන්නේ. අපි උඩට යන ගමන් පාර අයිනෙම තියෙන රුක්මල් ඇල්ල ළඟ නතර වුණා. මේක පාරටම පේන නිසා ලොකුවට ඇවිදින්න දෙයක්වත් නැහැ. වෑන් එකක් පැත්තකින් පැයක් කරලා ඔන්න අපි දියැල සුන්දරත්වය රස විඳින ගමන් තමයි ඉන්නේ. ඔයාලට මේ දියැල ළඟින් රොටි කඩේකුත් බලා ගන්න පුළුවන්. අපි ගියේ ඉරිදා දවසක නිසා රොටි කඩේ නම් වහලා තිබුණේ. අපි ගියේ වැස්ස දවස්වල. එතකොට මේ දියැලේ වතුරත් හරිම සැරයි. ඉතින් වතුර ගොඩාක් තියෙදි තමයි ලස්සන දියැලි. කතාවක් අහලා තියෙනවනේ වැස්ස දවස්වලටම යන්න ඕනේ දියැලි බලන්න. එතකොට තමයි ඔයවල ඇත්තම සුන්දරත්වය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ දියැලි ළඟ පැය භාගයක් වගේ කාලයක් ගත කරා. මොකද අපිට තව ලොකේෂන් 2-3කට යන්නත් තියෙනවනේ. ඔයාලටත් වාසනාව තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලා එන දවසට මේ දියැලි ළඟ තියෙන රොටි කඩෙන් රොටියකුත් කාලා ප්ලේන් ටියකුත් දීලා යන්න පුළුවන්. ඉතින් බලන්නකො මේ දියැල තියෙන ලස්සන කොච්චරද කියලා කියන්න වචන නැහැ. ස්වභාව ධර්මයේ නිර්මාණය කළ අපූර්ව නිර්මාණයක් තමයි මේ. දියැල මේ පැත්තෙන් කඩා හැලෙනකොට පාරේ ආ පැත්තට ගිහින් බැලුවොත් ගලාගෙන යන ආකාරයත් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒ වගේම සීතලක් ඔන්න කඳ උඩට යද්දී අපිට දැනෙන්න පටන් ගත්තා.
විශේෂයෙන් කියන්න ඕනේ මේ රුක්මල් ඇල්ල බලන්න කිසිම ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕනේ නැහැ. ඔයාලා පැලම්පිටිය view point එකට යන පාර මගදීම තමයි මේ රුක්මල් ඇල්ල ඔයාලට හම්බෙන්නේ. බලන්නකෝ දැන් අපි යන්නේ මේ ලොකු කන්දක් උඩකට තමයි යන්නේ. පරිසරය කොච්චර ලස්සනද. මං කිව්වනේ අර පාර පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා කියලා. අන්න ඒ වගේ තැනක් තමයි ඔන්න ඔතන. එතන ඉඳන් නම් පොඩ්ඩක් පරිස්සමට යන්න ඕනේ. රුක්මල් ඇල්ල බලලා ඔන්න අපි මේ කන්ද උඩට යන්න ඔයාලට ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන්. ඒ යන මග අතරතුරදී රිසෝට් දෙකක් වගේ තමයි තියෙන්නේ. කඩවල්ලේම හරිම අඩුයි. කෑම බීම ගැන නම් ඔයාලා හරිම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි කොළඹෙන් යන්න පටන් ගත්තිම තමයි කෑම ඔක්කොම පිළියෙල කරගෙන ගියේ. මොකද කිව්වතින් ඔයාලා දන්නවනේ කන්දක් උඩකට යද්දී කෑම කඩවල් නම් හොයා ගන්නවත් නැහැ. ඉතින් අපි මේ පැලම්පිටිය view point එකනේ බලන්න යන්නේ. ඒ කියන්නේ දේදුගල බුලත් කෝපිටිය 12 භාගේ පාරේ හරහා තියෙන අවසාන කෙළවර ස්ථානයකට තමයි අපි මේ යන්නේ. ඉතින් මේ පැත්තේ කඩවල් නම් හොයා ගන්න අමාරුයි. Hi guys, අපි ඔන්න ඇවිල්ලා තින්නේ පැලම්පිටිය view point එකට. අපි ආවේ මේ වෑන් එකේ තමයි. එන්න අපි බලමු අද අපේ view එක කොහොමද කියලා. අද දවසේ නම් වැස්ස නැහැ වැඩි. මේ තියෙන අපේ view එක බලන්න. ඈතින් පේනවා පොඩි පොඩි දියැලියෙමත්. මේ අපි ආපු පාර තමයි මෙන්න මේ පැත්ත. ඔයාලා ආවනම් මේ පැත්තේ මෙතන පාකින් තියෙනවා. පාකින් එකේ නවත්තලා ඔයාලට කෑම ගන්නවා නම් අන්න අතනින් කෑම කන්නත් පුළුවන්. අද ආපු දවස කාලගුණේ නම් ගොඩක් හොඳයි කියලා තමයි මට නම් තේරෙන්නේ. මොකද වැස්සක් නැහැ, අවුවත් නැහැ. පරිසරයත් අපිට ක්ලියර්ලි බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මාත් කතාව පොඩ්ඩකට නතර කරන්නම්. ඔයාලත් විඳින්නකෝ මේ පරිසරයේ සුන්දරත්වය කොච්චරද කියලා. පැලම්පිටිය view point එකට ගියාම ඔයාලට මුළු පළාතම මිහිදුමින් වැහිලා ඇඟට දැනෙන්නෙම නුවරඑළිය සීතලමයි. අපි දැන් ඉන්නේ මූදු මට්ටමේ ඉඳලා අඩි 4000ක් විතර ඉහළින්. ඒකයි මේ වලාකුළු පාවෙනවා වගේ අපිට දැනෙන්නේ. බලන්නකෝ ඉතින් සුන්දරත්වය, ස්වභාව ධර්මය මිනිස්සෙක්ගේ හිත එක තප්පරයකින් සනසන්න පුළුවන්. ඒ තරමටම ලස්සනයිනේ. ඔයාලත් උදෙන්ම ගියා නම් පැලම්පිටිය view point එකට ලස්සන ෆොටෝස් ටිකක් අරගන්න පුළුවන්. මොකද කිව්වොත් අපි මේ ගියේ හැම ලොකේෂන් එකටම හිටියේ අපි ටික දෙනා විතරයි. අපි උදෙන්ම පිටත් වුණා සහ ඉක්මනින් අපේ ලොකේෂන්ස් වලට අපි ළඟා වුණා. අපි දැන් උදේ ඉඳලා එක දිගට මේ තැන් වලට ඇවිල්ලා අපිටත් දැන් ටිකක් මහන්සි. ඉතින් අපි උදේ කෑම පැලම්පිටිය view point එකෙන්ම ගන්නවා කියලා තීරණය කරා. ඉතින් අපි මොනවද කරේ? ගෙවල් වලින් එද්දි අපි කෑම අරගෙන ආවා කියලා මම ඔයාලට කලින්ම කිව්වනේ. ඉතින් අපි කලින් අරන් ආපු කෑම ටිකක් දාලා ඔන්න මම අර කලින් පෙන්නපු ලොකේෂන් එකේ තමයි කෑම කන්න යන්නේ. අපි ඉතින් පොඩ්ඩක් එකම තැන ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදලා කරලත් බැලුවා. උඩ හරිය මොනවද තියෙන්නේ කියලා. උඩට යන්නත් හරිම ලස්සන වටපිටාව තමයි බලා ගන්න තියෙන්නේ. ඔන්න අපි අද ගෙනාපු කෑම තමයි මේ අපි කන්නේ. රොටි ලුණු මිරිස් එක්ක අපි නම් කෝපියක් තමයි හදාගෙන ගියේ. ඒකත් ඒ සුන්දර පරිසරය බලාගෙන කන්න තරම් අපේ ඇස් ටික පින් කරලා තිබුණා. ඉතින් අපි ඔන්න පැලම්පිටිය view point එකටත් සමු දීලා මෙන්න අපි යනවා තුන්වෙනි ලොකේෂන් එකට. ඔන්න
ඉතින් දැන් අපි කන්ද උඩට නැග්ගනේ. දැන් කන්දෙන් පල්ලයට ඔන්න බෑගෙන එන ගමන් තමයි ඉන්නේ. අපි ප්ලෑන් කරලා තිබ්බේ පළවෙනියට කන්ද උඩට තියෙන ලොකේෂන් එකට ගිහිල්ලා ආයි කන්දෙන් පල්ලයට තියෙන ලොකේෂන් වලට එන්න. මොකද කිව්වොතින් අපේ අර කාලගුණෙත් බලපානවනේ. අපි ගියේ වැසි දවස්වල කියලා මං ඔයාලට කලිනුත් කිව්වේ. අන්න ඒකයි. මේ තියෙන පවර් හවුස් එකක්. ඔයාලට ඒක ඇතුළට නම් යන්න අවසර නැහැ. අපිටත් අවසර දුන්නේ නැහැ. ඉතින් අපි එළියෙන් මේකේ තියෙන ලස්සන බලුවා. ඒකේ ඔය වතුර සැරට ගලාගෙන යන්නේ විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදනය කිරීම සඳහා තමයි. අපිට යන්න දෙන්නේ නැහැ. ඒක ළඟ ඉන්නවා බව් යාළුවෝ දෙන්නෙක් එහෙම. ඔයාලා ගියත් එයාලවත් බල්ලා ඉවර වෙලා මේ තියෙන සුන්දරත්වයත් බලලා එන්න. ඔයාලට වැසිකිලි පාසුකම් ඔක්කොම තියෙනවා මේ නලඟන ඇල්ලේදී. ප්‍රවේශ පත්‍ර කවුළුවේ ඉඳලා යම්තරම දුරකට පාර හොඳට තමයි තියෙන්නේ. එතනින් ඉඳලා මීටර් 100ක් වගේ යද්දි ඔයාලට මේ නලඟන ඇල්ල බෝඩ් එක හම්බෙනවා. අන්නේ බෝඩ් එක ළඟින් දැන් ඔයාලා බයික් වලේම ආවනම් උතනින් බයික් පාක් කරන්න පුළුවන්. අපි ආවේ වෑන් එකක නිසා ප්‍රවේශ පත්‍ර කවුළුව ළඟින්ම තමයි අපිට වෑන් එක දාලා ඉන්න සිද්ධ වුණේ. ඔයාලට නම් මෙතනින් බයික් එක පාක් කරලා ඔය වතුර බටේ තියෙන දිහාවට තමයි දැන් අපි ඇවිදින්න යන්නේ. දැන් තමයි ඉතින් කැලේ පාර ඔන්න ස්ටාර්ට් වෙන්නේ. ඔයාලට මේ බෝඩ් එකෙන් ඒ නලගන ඇල්ල ගැන විස්තර දැනගන්න පුළුවන්. නලගන ඇල්ලට මාවේනික මත් විශේෂයන් ඉන්නවා. ඒ පිළිබඳවත් ඔයාලට දැනගන්න පුළුවන්. මට ඔයාලට විශේෂ මතක් කිරීමක් කරන්න තියෙනවා. පරිසරයට ආදරය කරන අය විදියට අපි shopping පොලිතින් කිසිම දෙයක් මේ පරිසරයට දාලා යන්න හොඳ නැහැ. ඔයාලා ගේන shopping පොලිතින් හැම දෙයක්ම අනිවාර්යෙන් ඔයාලා අරගෙන යන්න. මොකද මේ සුන්දරත්වය ඉදිරි අනාගත පරපුරත් දකින්න ඕනේ. ඔන්න මන් දැන් පෙන්නපු අර පාරට තියා තමයි අපි මේ යන්නේ. ඒ පාරින් පල්ලෙහාට යන්න ඕනේ. පාර චුට්ටක් හොයාගන්න අමාරුයි. ඔයාලා මේ වතුර පටේ මතක තියාගන්නකෝ. දැන් මේ පාර හරහා කෙලින්ම පාලට බෑගෙන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ඔන්න ඔය වගේ පාරක් හම්බ වෙනවා. ඇති අන්තන් ඔන්න ඉතින් වැස්ස ටිකක් පෑවුවා. වැඩි වැස්සක් නම් නැහැ. ඒ වුණාට දැන් වැස්ස සම්පූර්ණයෙන්ම නතර වුණා. ඉතින් අපි මේ යන්නේ අපි නලඟන ඇල්ල බලන්න. නලඟන ඇල්ල කියලා නම ඇවිල්ලා තියෙන්නේ නටන කාන්තාවකගේ සාරි පොටක් වගේ තමයිලු මේ දියැල්ල. අපි මේ යන්නේ පුදුමාකාර ලස්සන තියැල්ලක් බලන්න. හැබැයි විශේෂ දෙයක් තමයි මෙහි විදුලි බලාගාරය උඩින් තියෙන නිසා ජල මට්ටම ශනිකව වැඩි වෙන්න පුළුවන්. ඉතින් නාන්න සුදුසු තැනක් නම් නෙමෙයි. ඔයාලා බලන්න ඇති එතන පුවරුකුත් ගාලා තියෙනවා.
විදුලි බලාගාරයේ හියලින් තියෙන නිසා නාන්න සුදුසු තැනක් නෙමෙයි කියලා. ඉතින් අනිවාර්යෙන් විශේෂයෙන් මතක තියාගන්න නාන්න නම් එපා උතන. පරිසරයේ සුන්දරත්වයේ විඳලා ලස්සන ෆොටෝ ටිකකුත් අරගෙන ෆොටෝ විතරක් මතකයේ ඉතුරු කරගෙන එන්න. ඉතින් මෙන්න මෙතනින් නාන්න පුළුවන්. මෙතන තිබුණේ නාන්නට සුදුසු තැනක් කියලා තමයි බෝඩ් එකක් ගාලා තිබ්බේ. ස්නානය කරන ස්ථාන කියලා. ඉතින් ඔයාලට දැන් නම් වතුර පාර පොඩ්ඩක් වැඩි. මම ඔයාලට කලින් කිව්වනේ අපි ගියේ වැස්ස කාලෙක නිසා. වැස්ස අඩු කාලෙක වගේ නම් ඔයාලට නාන්න පුළුවන් ඇති මෙතන. ඉතින් මේකත් නලගන ඇල්ලෙම කොටසක් තමයි. ඉතින් ඔයාලා මෙතනින් ලස්සන ෆොටෝස් අරගෙන පරිසර සුන්දරත්වයත් බලාගෙන ඔයාලට ඉන්න පුළුවන්. හරි දැන් අපි නලගනැලේ සුන්දරත්වයේ රස විඳලා ඉවරයි. දැන් අපි යන් අවසාන අපේ ලොකේෂන් එකට. ඒ තමයි වෙළඳ ඇල්ල. සහ මම ගිහින් දින දුෂ්කරම දියැල්ල කියලා කියන්නත් පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා වෙළඳ ඇල්ලට යනවා නම් දෙපාරක්වත් හිතලා යන්න. ඔන්න උතනින් අපි වෑන් එක දාන්න ඕනේ මේ පාලමට කලින්. වෑන් එක නවත්තලා අපි ඔන්න මේ පාලමත් පහු කරගෙන උඩහට තමයි ඇවිදින්න තියෙන්නේ. ඉතින් මේ යන පාර නම් චුට්ටක් අමාරු පාරක්. දැන් මේ කාබට් කරලා තිබුණට මේ පාර උඩට යන්න අපිට මේ ගම්වල අසල්වැසිනුත් අම්බ වෙලා කතා කරලා කිව්වේ මේ දවස්වල නම් කූඩැල්ල පොඩ්ඩක් වැඩි. තියැල්ලෙත් කූඩැල්ලෝ ඉන්නවා කියලා. එනකොට අපි කෝකටත් සූදානම් වෙලානේ ගියේ. ඉතින් අපි ගියා බය නැතුව. දෙපැත්තෙම තියෙන්නේ තේවතු. තේවතු මැදින් තමයි මේ වෙළඳ ඇල්ලට යන්න තියෙන්නේ. ඊට පස්සේ හම්බෙනවා ඔන්න ඔය වගේ කැලෑ පාරක්. පාර චුට්ටක් හොයාගන්න අමාරුයි. තනිකරම තියෙන්නේ කූඩැල්ල වලින් පිරුණු ලෝකයක්. හැබැයි කූඩැල්ලන්ගෙන් පස්සේ හම්බෙන ලොකේෂන් එකේ ලස්සන බලන්නකෝ. අපිට මේ නගින්නම පැයක් විතර ගියා ඉතින්. කැලේ මැදින් එන්න තියෙන නිසා. ඒ වුණාට ওই දියැල්ල දැක්කම ඒ ආපු මහන්සිය ඔක්කොම අමතක වෙලා යනවා. එච්චරටම ලස්සනයි. වෙළඳ ඇල්ල කියන එකේ ලස්සන මේ දියැල්ල බැලුවම ඔයගලන්ට හොයාගන්න පුළුවන්. පාර දුෂ්කර වුණාට අවසානයේ කොච්චර සුන්දරද කියලා. හයික් එකක් සහ ඇඩ්වෙන්චර් පාර්ට් එකක් ගන්න කැමති නම් යන්න සුපිරිම දියැල්ල තමයි වෙළඳ ඇල්ල. ඉතින් මම ඔයාලට highly recommend කරනවා ඇඩ්වෙන්චර් ගන්න කැමති නම් වෙළඳ ඇල්ලට යන්න කියලා. ඉතින් අපි ඔන්න වෙළඳ ඇල්ලත් බලලා එද්දි තමයි ඉතින් වැස්සේ. දැන් වැස්සට නම් ඉතින් කමක් නැහැ. මොකද අපි බලන්න තියපු ලොකේෂන් ඔක්කොම බලලා ඉවරයි. දැන් අපි පොඩ්ඩක් වැස්ස පායනකම් මේ අපි කට්ටියම මේ වෙයිට් කරන් ඉන්නවා. දැන් මේ කතාව වෙන්නේ අපේ මේ ට්‍රිප් එකේ සුපිරිම පාර්ට් එක තමයි මේ වෙළඳ ඇල්ල කියන එක තමයි අපි මේ හැමෝම කතා වෙන්නේ. ඉතින් ලස්සන අපි මේ ගිය තැන්වල ඉන්න අපිට මාර මතකයක් සහ මාර එක්ස්පීරියන්ස් එකක් හම්බුන තැන තමයි වෙළඳ ඇල්ල. මොකද කූඩැල්ලුන්ගෙන් පිරිච්ච වැසි දවසක කොහමද කැලයක් මැදින් දියැල්ලක් හොයාගෙන යද්දි දැනෙන ෆීලිං එක. දැන් නම් ඉතින් අපිට හොඳටම බඩගිනි. ඉතින් දැන් අපි වෑන් එකත් නතර කරලා හැඳුමුත් මාරු කරගෙන ඔන්න අපි පානුත් කාලා අපි මේ අවසාන පාර්ට් එකට තමයි ඔන්න ලං වුණේ. අපි උදෙන්ම කොළඹින් පිටත් වුණ නිසා අපිට වේලස්සනින්ම ඔය අපේ ලොකේෂන් ඔක්කොම බලා ගන්න පුළුවන් වුණා. අපි හැම එකකම පැය දෙකක් වගේ කාලයක් ගත කරා. අපි කොහොම ටයිම් මැනේජ්මන්ට් එක තියාගෙන තමයි ගියේ. මොකද කිව්වොත් ගොඩක් රෑ වෙන්න කලිනුත් අපේ ගෙදර එන්න එපායි. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා දවසින් one day trip එකක් ගිහිල්ලා එන්න ඔයාලත් ප්ලෑන් කරලා තියෙනවා නම් දේදුගල බුලත් කෝපිටිය පාරේ තියෙන දියැලි පාරාදීසයට යන්න කියලා. අඩු ටයිම් එකකින් ගිහිල්ලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන යාළුවොත් එක්ක එන්ජොයි කරලා ඔයාලට එන්න පුළුවන්. මේ වගේ ලස්සන travel video බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. Bye bye.